මේ පාර පළවෙනි ස්ට්‍රක්චර් එකේ මොනවද දෙන්න පුළුවන්? ඒ කියන්නේ හැමදාම එන එක තමයි. හරිද? පළවෙනි මොනවද දෙන්න පුළුවන්? කියන්නේ අනිවාර්යෙන් හදනකොට පාස් බෙස්ට් එක මොනවද? පළවෙනි එකට අනිවාර්යෙන් මේ යන්න කලින් ගත්තට පස්සේ පළවෙනි එකේ පොතේ මෙන්න මේ දේවල් ටික හදලා තියලා යන්න. සාමාන්‍යයෙන් මම දැන් පහුගිය පේපර්ස් ටික දිගටම බැලුවා. මම ගාව තියෙන සම්පූර්ණ විශ්ලේෂණේ අවුරුදු ගාණක් ඒවා. එතකොට සාමාන්‍යයෙන් පළවෙනි ප්‍රශ්නෙට මෙන්න මේ දේවල් ටික ඕන වෙනවා. මෙන්න මේ පාස් බෙස්ට් ටික අනිවාර්යෙන් බලලා හරි යන්න. 2015 2020 2021 සහ 2023 සම්පූර්ණ මෙන්න මේ ප්‍රශ්න ටික බලලා යන්න. ඊළඟට 2014 2017 තියෙන C කොටස් ටික ද්විතීයික අන්තර්ගය යන්න ටික බලලා යන්න. මේ ටික තමයි පළවෙනි ප්‍රශ්නේ බලන්න ඕන ටික. කියන්නේ මේ අනිවාර්ය ඒ කියන්නේ මේ සාමාන්‍ය පොතේ මෙහෙම දැන් 2021 23 ඔය ටික ඔක්කොම එකම ටයිප් වෙන්නේ. මුලින්ම අර සත්‍ය අසත්‍ය කතන්දරය අහලා ඊට පස්සේ ලුයිස් ව්‍යුහයක් අදින්න කියලා දීලා ඒක සංප්‍රයුක්ත ව්‍යුහ අහලා සංප්‍රයුක්ත මුහුමක් අනම්මන දේවල් ටික අහලා අන්තිමට අහනවා මේ ඔය බන්ධන කෝණයක් ගැන විද්‍යුත්නිත සංසන්දනය කරන්න දෙනවා. ওই ටික දිගට සාමාන්‍ය විදිහට අහපු ටික. ඒක මම කිව්වේ සාමාන්‍ය පේපර්ස් ටික කරන්න කියලා. ඊට පස්සේ මේ පාර ඕන ද්විතීයික අන්තර්ක්‍රියා ටික කාලෙකින් අහලා නැහැ. ඒ ටික අහන්න පුළුවන්. ඒකට තමයි මම අර මේක හදන්න කියලා කිව්වේ. මමත් පේපරේ ප්‍රශ්නයක් දැම්ම ද්විතීයික අන්තර්ක්‍රියා. තව ඕන පුතේ පොඩි දැලිස්සක වගුවක් ඔය දැන් දාලා තියෙන්නේ යන්නේ. මේක නැති ද්විතීයික අන්තර්ක්‍රියා. ඔය අර අයනික ඊළඟට සහ සංයෝජ ත්‍රිමාන දැලිස් වගේ ওই ටිකෙන් තමයි පළවෙනි ප්‍රශ්නේ හැදෙන්න තියෙන්නේ. මේ ටික හදනකොට අර මං කිව්ව ඔක්කොම අනිත් දේවල් ටිකත් අහු වෙනවා. මොකද 2020 තියෙන අයනික ප්‍රතිශතය හොයන එක ඒක අහු වෙනවා. ඒතර අනිත් දේවල් ටික මේකෙන් කොට දාගන්න පුළුවන්. ඒතර මේකේ සාමාන්‍ය කරනකොට බේසික් ගොඩාක් දේවල් කව නිකන් වැඩේ සෙට්ද කියලා බලා ගන්න තමයි ওই ප්‍රශ්නේ දැම්මේ. තුන්වෙනි ප්‍රශ්නේ දාලා තියෙන්නේ. වර්ණවල ප්‍රශ්නකුත් දැම්මා. නිකන් ඕනනම් ඕක හදලා යන්න. ওই ප්‍රශ්න දෙකන උතර තියෙන්නේ. ඕක හදලා යන්න. හරි. ඔගේ උත්තර ටික සම්පූර්ණ දෙන්නම් මේ එතකොට හදලා චෙක් කරලා බලන්න. හරි. උත්තර ටික බලන්න ගියාම හරි. ගොඩක් නෑනේ. අපි 2යි 3යි ගමු. එහෙනම් පළවෙනි එකට ඔන්න ඔය ටික අනිවාර්යෙන් ඕන ටික ඕනේ. ඔය ඇරෙන දානවා නම් දාන තියෙන වර්ණාවලියෙන් චූටි කැලලක්. ඒ කියන්නේ වර්ණාවලිය සාමාන්‍යයෙන් අහලා නැහැ ස්ට්‍රක්චර් එකට. ආයි කියලා හිතන්න අමාරුයි. මේ ටික නම් ෂුවර් ෂොට් ඕන වෙයි. හරි. අපි යන්කෝ වගුවට. ඔය තියෙන ද්විතීයික අන්තර්ක්‍රියා මං කිව්වනේ දැන් 2014යි 17යි හදන්න කියලා ද්විතීයික අන්තර්ක්‍රියා ටිකට. නේද? ඒක සෙට් වෙන පොඩ බලා ගන්න. අපි ගමු වගුවක් තියෙනවා ද්විතීයික අන්තර්ක්‍රියාවල වගුවක්. ගන්න පොඩ වගුවට. හරි වගුවට ගන්නක් ගාලා. මේකේ අහනපොතේ මේ පහත දක්වා ඇති ප්‍රභේදවල ඇති සියලුම ප්‍රාථමික අන්තර්ක්‍රියා සහ ද්විතීයික අන්තර්ක්‍රියා ඇතනම් සඳහන් කරනවා. ඇතනම් කියලා කියන්නේ ඇයි? හැම වෙලාවෙම ද්විතීයික අන්තර්ක්‍රියා නැති නිසා. තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්නේ. ඒකයි හැම වෙලාවෙම නැති නිසා තමයි මේ ඇතනම් කියලා විතරක් දාලා තියෙන්නේ. හරිද? ප්‍රශ්නාංක බලන්න පුතේ මේ පිටු අංක 4 තියෙන දෙවෙනි ප්‍රශ්නේ. ඉක්මනට පුරවලා ඇති මේ මං කියවනේ හැමදාම අහපු ටික ඕම තියෙනවා අහන්න පුළුවන් ද්විතීයික අන්තර්ක්‍රියා ටික. බලන්න ඒක වගුව තියෙනවා මේ ප්‍රාථමික සහ ද්විතීයික අන්තර්ක්‍රියා ටික. පළවෙනි එක බලන්න ජලීය ඇමෝනියා. පුතේ මේ ප්‍රාථමික අන්තර්ක්‍රියා කියන්නේ මොනවද? ප්‍රාථමික අන්තර්ක්‍රියා කියන්නේ ඔය අර සහ සංවිචද නැත්තම් අයනික ලක්ෂණ තියෙනවද? ඒ ටිකනේ අහන්නේ. ඒ කියන්නේ අණුවක් ඇතුලේ තියෙන දේවල්. ද්විතීයික අන්තර්ක්‍රියා කියලා කියන්නේ අණු ඇතුලේ තියෙන ආකර්ෂණ බල. එහෙනම් පළවෙනි එක ගත්ත ජලීය ඇමෝනියා මොනවද තියෙන ප්‍රාථමික අන්තර්ක්‍රියා? ජලීය ඇමෝනියා කියන්නේ ඇමෝනියා වල මොනවද තියෙන බන්ධන? මොනවද තියෙන්නේ? ද්‍රවීය සහ සංයෝජ බන්ධන තියෙන. එහෙනම් ප්‍රාථමික අන්තර්ක්‍රියා වර්ගය මොකද? ද්‍රවීය සහ සංයෝජ. ද්‍රවීය සහ සංයෝජ. ද්විතීයික අන්තර්ක්‍රියා කියලා කියන්නේ අණු අතර තියෙනවා. මොනවද අණු අතර තියෙන්නේ? හයිඩ්‍රජන් බන්ධන. හයිඩ්‍රජන් බන්ධන. හයිඩ්‍රජන් බන්ධන. හරිද? නියෝන්. නියෝන් එකේ තියෙන ප්‍රාථමික අන්තර්ක්‍රියා කියන්නේ පුතේ නියෝන් කියන්නේ ඒක පරමාණු භාවයක් නෙමෙයි. මෙයා ඇතුලේ මොකක් හරි එකක් තියනවද? නෑනේ. ඒක නිසා එනම් ප්‍රාථමික අන්තර්ක්‍රියා නෑ. ගහන්න ඉරක්. ඉරක් ගන්න. ද්විතීයික අන්තර්ක්‍රියා කියන්නේ මොනවද? ඒක පරමාණු වායු වලයි හයිඩ්‍රෝකාබන වලයි තියෙන ද්විතීයික අන්තර්ක්‍රියා මොනවද? ලන්ඩන් බල තියෙන්නේ. ලම්බා කියලා කෙටි ලියන්න බල ලන්ඩන් බල ලියන්න. හරි. තුන්වෙනි වර්ගය අහන්නේ පුතේ මේ ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් වල. ජලීය සෝඩියම් ක්ලෝරයිඩ්. ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ මේ ජලයේදී වෙලා තියෙන සෝඩියම් ක්ලෝරයිඩ්. එතන පුතේ සෝඩියම් ක්ලෝරයිඩ් මොනවද තියෙන්නේ? අයනික බන්ධන තියෙනවා. අයනික බන්ධන තියෙනවා. ජලය ගැනත් කියනවනේ. එහෙනම් මොනවද තියෙන්නේ? ද්‍රවීය සහ සංයෝජ තියෙනවා. ද්‍රවීය සහ සංයෝජ තියෙනවා. අයනික සහ ද්‍රවීය සහ සංයෝජ. අයනික සහ ද්‍රවීය සහ සංයෝජ. ඒ තියෙන්නේ ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ දැන් සෝඩියම් ක්ලෝරයිඩ් කියන අයනික සංයෝගයක් ඌ ඇතුලේ තියෙන අයනික. ජලයේ තියෙන පුතේ මොනවද? ජලයේ වල තියෙන මොනවද බන්දේ? ජලයේ මෙහෙමනේ ප්‍රාථමික කියලා හුත් පුතේ ප්‍රාථමික කියලා කියන්නේ මතක නේද බං කියන්නේ අන්තර්ක්‍රියා වර්ග දෙකක් අපි කතා කරනවානේ. මේක හරියටම ක්ලියර් කරගමුකෝ. මම කියන්නේ මේ පාර මේක එන්නත් පුළුවන් කියලා ඔය ආයනික ප්‍රතිශතය හොයන එකයි ඕක එන්න පුළුවන්. එන්න පුළුවන්.
හරිද? බන්ධනට ගත්තට පස්සේ පුතේ කොටස් දෙකකට කල්ලා ඉගෙන ගන්න මොනවද වර්ග දෙක? පළවෙනි වර්ගේ කතා කරනවා ප්‍රාථමික අන්තර්ක්‍රියා කියලා. මොනවද කතා කරන්නේ? ප්‍රාථමික අන්තර්ක්‍රියා. ප්‍රාථමික අන්තර්ක්‍රියා කියලා. ප්‍රාථමික අන්තර්ක්‍රියා. හරි. නැත්නම් ප්‍රාථමික ද්විතීයික කියලා ගමුකෝ. ප්‍රාථමිකයි ද්විතීයිකයි කියලා. ප්‍රාථමිකයි ද්විතීයිකයි. පුතේ මේ ප්‍රාථමික වලට තමයි අපි කතා කරන්නේ අර. ප්‍රාථමික වල තමයි කතා කරන්නේ ඔක අයනිකද? එහෙම නැත්නම් සහ සංවිෂද? නැත්නම් ඕකෙම වර්ගයක් තමයි ඉතින් දායක කියන්නේ දෙකම එකට යන එක. ඊළඟට ලෝහකනේ වර්ග හතර සෙට් වෙන්නේ ඔහම. අර ද්විතීයික අන්තර්ක්‍රියාව වලට තමයි පුතේ මොනවද වැටෙන්නේ? අයන ද්විද්‍රව. අයන ද්විද්‍රව. ඊළඟ පුතේ දෙවෙනි වර්ගය මොනවද? ද්විද්‍රව ද්විද්‍රව. එහෙම නැත්නම් හයිඩ්‍රජන් බන්ධන කියලා ගන්නත් පුළුවන්. තුන්වෙනි එක අයන ප්‍රේරිත ද්විද්‍රව. හතරවෙනි තමයි පුතේ මොනවද? ද්විද්‍රව ද්විද්‍රව ප්‍රේරිත ද්විද්‍රව. පස්වෙනි පුතේ මොනවද? ප්‍රේරිත ද්විද්‍රව ප්‍රේරිත ද්විද්‍රව නැත්නම් වෙන මොකක්ද කියන්නේ? ප්‍රේරිත ද්විද්‍රව ප්‍රේරිත ද්විද්‍රව නැත්නම් ලන්ඩන් බලන්න. පස්වෙනි වර්ගය. ප්‍රේරිත ද්විද්‍රව ප්‍රේරිත ද්විද්‍රව නැත්නම් ලන්ඩන් බලන්න. පේදී කියලා ගත්ත ඒක නැත්නම් ලන්ඩන් බලන්න. මොන වර්ග ටික. ඔය ටිකෙන් තමයි පුරවන්න තියෙන්නේ. ප්‍රාථමික ද්විතීයික පුරවන්නේ කොට පස්සේ ඔය ටිකෙන් තමයි ගන්න තියෙන්නේ. බොහෝ දුරට මෙන්න මේ දෙකෙන් අහන්නේ. ආයනිකද සහසංයුධ කියලා අහන්නේ. හරි. ඇමෝනියා කියන්නේ ඇමෝනියා වායුව මොනවද තියෙන්නේ? ද්‍රවීය සහසංයුධ තියෙනවා. නේ? ද්‍රවීය සහසංයුධ තියෙනවා. ද්විතීයික අන්තර්ක්‍රියා මොකද එන්නේ? නිෂ්පන්දන ගන්න පුළුවන් නේ. ඊළඟ ද්‍රව රසදිය. රසදිය වල තියෙන ප්‍රාථමික අන්තර්ක්‍රියා මොනවද? රසදිය කියන්නේ ලෝහයක්. එන මොනවද තියෙන්නේ? ලෝහක. 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 ද්විතීයික අන්තර්ක්‍රියා තියෙන පුතේ ලෝහක වල නැහැ. ද්විතීයික අන්තර්ක්‍රියානේ ගහන ඉරක්. මතකද සාමාන්‍ය පුතේ ද්විතීයික මේ හදලා තියෙන ද්විතීයික අන්තර්ක්‍රියාවල ප්‍රබලතාව වැඩි වෙන පිළිවෙලනේ. සාමාන්‍ය ද්විතීයික අන්තර්ක්‍රියාවල ප්‍රබලම වර්ගය තමයි පුතේ අයන දීද්‍රව කියලා කියන්නේ. අයන දීද්‍රව. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් වල ගත්තාම සෝඩියම් ධනයි Cl ඍණයි ඉන්නවා. ඒතර මේ සෝඩියම් ධන අයන ජලයත් එක්ක මොකද හදන්න පුළුවන්? පුතේ මේක ඇවිල්ලා අයනයක්. මේක ද්‍රවීය අණුවක් නේ ඍණ ධන කියලා. එහෙනම් මේකට කියන නම මොකද්ද පුතේ? ඒ නමද කියන්නේ? අයන දීද්‍රව. අයන දීද්‍රව හදන්න පුළුවන්. එහෙනම් එතකොට ඒකේ තියෙන දේ ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්විතීයික අන්තර්ක්‍රියා වර්ගය මොනවද පුතේ? හයිඩ්‍රජනුයි අයන දීද්‍රවයි. හයිඩ්‍රජනුයි අයන දීද්‍රවයි. ද්විතීයික අන්තර්ක්‍රියා ටික මතකයි නේද? මම ඒක විශේෂ මතක් කරන්න ගියේ නැහැ. හොඳේ දැන් මේක අර හැදෙන විදිය නේද? අයනිකුයි මේක හැදෙන්නේ කොහමද? අයන කියන්නේ පුතේ ධන හොරින තියෙන්න ඕන. දීද්‍රව කියන්නේ ද්‍රවීය අණුවක් වෙන්න ඕන. අයනිකුයි ද්‍රවීය අණුවක අතර හටගන්නේ අයන දීද්‍රව. ද්‍රවීය අතර හටගන්නේ දීද්‍රව දීද්‍රව. ප්‍රේරිත දීද්‍රව හටගන්නේ කොහොමද? ප්‍රේරිත කියන්නේ කෙනා. ඒක පුතේ නිර්ද්‍රවීය වෙන්න ඕනි. එහෙනම් අයනිකුයි නිර්ද්‍රවීය කෙනෙක් අතර හටගන්නේ මොනවද? අයන ප්‍රේරිත දීද්‍රව. හරිද? එහෙනම් අයන කියන්නේ ධන හොරින තියෙන්න ඕන. දීද්‍රව කියන්නේ ධනක් ඍණක් තියෙන ද්‍රවීය අණු වෙන්න ඕනි. ඊළඟට ප්‍රේරිත වෙන්න නම් පුතේ නිර්ද්‍රවීයයි වෙන්න ඕන. ඔය ප්‍රේරිත ඇති වෙන්නේ විශේෂ මොනවාගේද? ඒක පරමාණුකවලයි ඊළඟට ඔය හයිඩ්‍රෝකාබන වගේ නිර්ද්‍රවීය සෙට් එකේ තමයි හටගන්නේ. සාහර මේ ඔය දීද්‍රව තියෙන තැන්වලත් අපකිරණ බල හට ගන්න පුළුවන්. ඔය කියන ප්‍රේරිත හට ගන්න පුළුවන්. හරි. එතකොට කියපු බාස්පස් ටික ටින් ගාලා කරලා දාන්න. එතකොට හරි.